පින්වතුනි සංසාරය ගැන භයානකකම ගැන ඇඟට හිරිවැටෙන කතාවක් මම මේ ඔබට කියන්නේ. මේ මහ පොළොවේ තියෙන වැලි කැට ගානට පුතේ අපි ඉපදිලා තියෙනවා අනික් සත්ත්ව ලෝකවල. මහ පොළොවේ තියෙන වැලි කැට ගානට. පණුව වෙලා, ගැඩවිලෝ වෙලා, ඌරෝ වෙලා, බල්ලෝ වෙලා, හරක් වෙලා, මත්ස්‍යෝ වෙලා, පක්ෂීන් වෙලා ඉපිද සංසාරේ අනන්ත දුක් විඳ පින්වතුනි සත්තු වෙලා ඉපදිලා. දැන් පණුවෙක් වෙලා ඉපදුනහම පණුවට වෙන්නේ මොකක්ද කියලා ඔබට කියන්න ඕනේ. හරකෙක් වෙලා ඉපදුනාම හරකට මොකද්ද වෙන්නේ කියලා ඔබට කියන්න ඕනේ. ඌරෙක් වුණාම ඌරට මොකද වෙන්නේ කියලා කියන්න ඕනේ. මේ අනන්ත සංසාරෙක අපි ওই විදියට සත්තු වෙලා ඉපදිලා තියෙන මහ පොළොවේ තියෙන මොනවා ගන්නටද? වැලි කැට ගන්න. බුදුහාමුදුරෝ දේශනා කරන පින්වත් මහණෙනි මහ පොළොවේ තියෙන වැලි වලින් වැලි කැට ප්‍රමාණයක් අතට ගත්තාම මෙන්න මේ